වීඩියෝ එකට යන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. නැගිටිනවා මිනිහෝ. අවුරුද්දේ අන්තිම දවසේවත් උදේ නැගිටිනවකෝ. හරි හරියන්නේ. අමෝ නිදිමතයි. මචං අද 31 නේද? ඔව් බං අපේ ඔෆිස් එකේ නම් පාටියක් තියෙනවා. උඹලා කට්ටිය කවුරුත් පාටි තියන්නේ නැද්ද බං? මොකද බං මේ ගන්නේ කියපන් තියනව නැද්ද? නෑ අපි ලොකු පාටියක් තියෙනවා. අපේ ගෙදර පිළිගන්න තියෙනවා බෝතල් ගොඩාක් තියෙනවා. පිරෙන්න ගහලා තියෙන බෝතල්. එහෙනම් චුපිරි ජොලියක් ගනී වගේ. ඔව් බං දන්නේ නැද්ද අපි ගැන අවුරුද්දේ අන්තිම කිසි දෙයක් නැත්තම් ආයේ. එහෙනම් එල මං ගිහින් එන්න. හරි බං මාත් යන්න. යකෝ අද 31 වෙලත් එකෙක්වත් නැහැනේ බොන්න අහුවෙන්න. අඩෝ 31 වුණා මේ ගොඩක් ගන්න ඕනේ බං. රුපියල් 10න් මොනා කරන්නේ? 1500ක්වත් ගමු බං. ආතල්ලෙකුත් තියෙන්නේ බං. ඔව් බං එනම් මගෙන් මේ තියෙනවා 1500ක්. අඩෝ සෙට් එකක් හම්බුණා යන්. අඩෝ මචල්ලා. බේ මං ගාව 1000ක්ම තියෙනවා. ගන්න මේක ගන්න. අනේ මේ තරහ වෙන්න එපා කිව්වට ඉතින් 1000ක් මදි. 1500ක් අපි එකතු කරනවා. බේ 500ක්. 500 මොකක්දනේ? මාවත් වැඩේට සෙට් කරගන්නකෝ. ටංකටකට. ගොඩාක් පින් එඩක් ඔයා මේ කරේ. හරි දැන් අද හවස කීයටද පටන් ගන්න කීයටද? අද හවස නෙමෙයි බං. හෙට උදේ තියෙන්නේ. හෙට උදේ හරියනවද? 31 අද රෑ කරන්න ඕනේ. මොකද අද රෑ දෙනවද මිනිස්සු දානේ? හෙට උදේ දෙන්නේ. ඔයත් එන්නකෝ ෆන්සලට. මේ දානෙකට සල්ලියකට අපි දානයක්වත් දෙන්න මේ කතා වුනේ. මේ ඔතන මං කීයක් දුන්නද? 1500යි. 1500යි? තව ටිකක් දෙන්න තියනවද දෙන්න? නෑ මං හෙට උදේ එන්නම්කෝ. අඩෝ අරුණන් උඩ පාටියක් දෙන්න වගේ යන්නේ රැයට. මාත් යන්න ඕනි උත් එක්ක එල්ලිලා. මේ කුකුලට නේද? ඔව් අද 31නේ. මම කඩේට රුපියල් 500කුත් ණය වෙලා මේ කුකුලව ගෙනාවේ. අයියෝ රුපියල් 500 මොකද්ද? මං 1000ක්ම දෙන්නම්. බෙන්න 1000. අනේ ගොඩක් පින් ඔයාට. මොකද්ද මිනිස්සේ කරේ කුකුලා වැරියයි? මොකද්ද මිනිස්සේ තොමේ කුකුලට? ඇයි මේ 31 නිසා පිනක් දහමක්වත් කරගන්න ඕනේ. පව්ව මැරෙන්න හිටපු කුකුලනේ. මං යන්න බූරුවා. යා මාළු කුරියෝ දෙකකුයි චිකනුයි බෙදලා ගත්තාම ආයේ පර්ෆෙක්ට්. යා අපි මේ වැඩේට 200 ගාන එකතු කරමු. අයියෝ රුපියල් 200 ගාන එකතු කරන්නේ මං දෙන්නම් 500ක්ම. බෙන්න 500. බ්‍රෝ අපි එකතු කරන්නේ රුපීස් නෙමෙයි. අපි එකතු කරන්නේ ඩොලර්ස්. හරි මොනා හරි 200නේ. මං 500ක් දුන්නානේ. අනේ මේකත් අරන් යන්න. මොකද අද මේ කලින් දැන් තාම 7යිනේ. වෙනද බීගෙන මහරෑන එන්නේ. ඔව් අද මම බීවෙන වෙන්න බෑ. අද 31නේ. ඔයා මෙලාට බීගෙන එන්න එපැයි. ඉන්න බාන්න ගඳවත් තියනවද කියලා? ඇත්තටම ගඳ නෑනේ. පුදුමයි මේ මිනිස්සයා. ඒකනේ නෝනා
මන් දැන් හොඳ වෙලා. අනේ දෙවියන්ට පින් දෙන්න අද මේ මිනිහා බීලා නෑ. ඔව් මන් දානෙටත් සල්ලි දීලා ආවේ. තව මම මැරෙන්න හිටපු කුකුලෙකුත් බේරුවා. අනේ මගේ මහත්තයා හොඳ වෙලා. අර රට මහත්තුරු පාටිය පටන් අරන් වගේ. මොකක්ද ඒ සින්දු සද්දේ? අනේ අර ගොල්ලන්නම් පාටිය පටන් අරන් බොනවා ආතල් එකේ. මේ බලන්නකො අර බේබදු හැටි කරේ නේද? What is it? Where to go? Never mind, bro. Banana bro, mata කකුල් දෙක දෙපැත්තකට මේව ගන්න පුළුවන්. කල්සම පොඩ්ඩක් පැරුණා. එක ගණන් ගන්න දෙපා. ඔකදනේ ඔයාලා ඉඳගෙන යන්න මාත් එක්ක නටන්න දෙන්න. චෝ බ්‍රෝ ඒ ජම්මෙන් ඉන්නවා. ඔක දැන්වත් නවත්තන්න. මොකද්ද තෝ කීවේ? මම කිව්වේ ඇති කියලා. දැන් බලන්න පාන්දරක් වෙලා. මොකද්ද තෝ කීවේ? අනේ මට ගහන්න එපා. තෝ මගේ නම්බුව කෑවා. අනේ අරු කැන්ඩිට ගහනවා. අපි යමු නේද? යා බං අපි දැම්ම යන්නේ දැම්මම යමු. The next day. අපි යමු නේද මහත්තයා? දැන් උදේ වෙලානේ. අපි යමු නෝනා. අර එහා පැත්තේ එක්කෙනා මොකද අර බැන්ඩේජ් බෙදගෙන? මචං එයාට මොකද වුනේ මේ? අනේ මම ඊයේ බීන වැඩි වෙලා මගේ නම්බරේ මම දීලා තියෙන්නේ අපේ බොස්ගේ ගෑනිට. ඊට පස්සේ ඉතින් වෙච්ච ටික දන්නවනේ. ආයේ මට වැඩට එන්නත් එපා කිව්වා බොස්. අනේ මට ඔයා ගැන ගොඩක් දුකයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ. අපි මේ උදේම පන්සලට යන්න කියලා බැලුවේ. මේක හොඳයි. සුබ අලුත් අවුරුද්දක්. අනේ පව්වයා. අර නසරානි මිනිස්සුන්ගෙන් ගුටි කාලා දැන් ගෙදරිනුත් එලවලාද කොහෙද? ඔව් අනේ. මේක ඉතින් යාළුවාගේ කරුණේ. මේ පැන්නට මෙතන තියෙනවා. මේ අපිත් ආවා. අනේ ඔයාගේ මහත්තයාට ගොඩාක් පින් ලැබෙනවා මේ කරපු උදව්වට. අපි මේ පහනකුයි මෙයා වල් ටිකකුත් ගෙනාවා. අපි මේ ටික මෙතන පූජා කරලා අපි යමු වෙහෙර වහන්සේ ගාවට. අපි යමු දැන් වෙහෙර වහන්සේ ගාවට. කිරියෙන් පැනියෙන් ඉතිරි සුබම සුබ නව වසරක් වේවා.